හෙලෝ රයිඩස්. ඉතින් අපේ දෙවන එපිසෝඩ් එක පැන්ඩස් ඩයිරිස් එකේ අද මම ප්ලෑන් කරන් ඉන්නවා. අර ඉස්සර මම ඔයගොල්ලන්ට කිව්වේ මං ගිය පාර එපිසෝඩ් එකේ මම කතා කරේ ලස්සන පාරවල යන් කියලා. ඒ වගේ මට හම්බෙච්ච ලස්සන පාරක් මේක. මට හිතුණා ඒක ඔයගොල්ලන්ට ඒක බෙදා ගන්න සහ මේ වගේ පාරවල යන්න ආස කරන කට්ටියට බලන්න මේක හොඳ වෙයි කියලා. එතකොට අද මං යන්නේ තුම්මෝදර පැත්තේ. තුම්මෝදර පැත්තේ ගිහිල්ලා තියෙන කට්ටිය ඇති, යන්න හිතාගෙන ඉන්න කට්ටිය ඇති, කුමාරියල්ලේ නාපු කට්ටිය ඇති, සීතාව බොටැනිකල් ගාඩන් එහෙම කියපු කට්ටිය ඇති. ඒතර ඒගොල්ලෝ දන්නා මේ කේවද කියන්නේ කියලා. තුම්මෝදර තියෙන්නේ මං හිතන්නේ ලබුගම පැත්තේ. මට යන්න පාර මම මුලින්ම ගියේ පාරත් ගියේ මේ අවිස්සාවෙල්ල පාරෙන් ඇවිල්ලා මම දැන් කියන නම කළුවක්ගල. කළුවක්ගලෙන් දකුණට දාලා ඒ පාර ගිහලා තමයි මම තුම්මෝදරට කලිනුත් ගියේ. ඒක මම අදත් යන්නේ ඒ පාරේම තමයි. ඒ පාරේ යට යද්දි මාර ලස්සනක් තියෙනවා. වටේ කණු තියෙනවා. කවදාවත් හිතා ගන්න බැහැ මේ ඉන්නේ කොළඹ පැත්තේ කියලා. ඒ කියන්නේ බස්නාහිර වලාට කියලා. එහෙම හිතෙන්නේ නැති තරම්. එච්චර ලස්සනයි පාර. හරි ඒක අමුත කොන්ට. හරි අවිස්සාවෙල්ල පාර නම් අවිස්සාවෙල්ල ඇවිල්ලා මෙතන ලබුගම නෙමෙයි කළුගල හන්දියෙන් හැරෙන්න ඕනේ. දකුණට හැරෙන්න තියෙන පාරක් දකුණට හැරෙන්න ඕනේ. හරලා කිලෝමීටර් 11ක වේගයට යන්න තියෙනවා තුම්මෝදර හන්දියට යන්න. ඒතර මම අද පෙන්නන්න ඔයගොල්ලෝ පාර තියෙන ලස්සන වගේම ඔයගොල්ලන්ට කොහොමද දෙන්න යන්නේ කියලා. ඔයගොල්ලෝ කුමාරයලට එහෙම යන්න හිතන් ඉන්නවා නම් ඔයගොල්ලෝ ලේසි මේ තුම්මෝදරට ගිහිල්ලා තුම්මෝදරෙන් දකුණට පාරක් තියෙනවා. ඒ පාරට දාපු ගමන් කුමාරයල්ල තමයි. ඔයගොල්ලන්ට ආන්න එහෙම කට්ටියත් එක්ක යාළුවොත් එක්ක ගෙදර කට්ටියත් එක්ක ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න. මං කියන්නේ බොන්න එහෙම කරන්න නෙමෙයි. ඒක කරන කට්ටිය මන් දන්නේ කොහොමද කරන්න කියලා. මං කියන්නේ මේ අන්න කට්ටියත් එක්ක පොඩ්ඩක් සතුටු වෙන්න එන්ජොයි කරන්න ආතල්ලයක් ගන්න. මේ වෙලාවට පාරට බයන්නේ හොඳයි වන්න කියන අර එදා ඊයේ අපි ගියේ දවල් 12ට විතරනේ. මාර අවුවන්න තිබ්බේ. දැන් උදේ වෙලාව 7:21යි. තාම පාර හරි සීතලයි. හරි මේකට හරි සෞම්‍යයි. මට දැන්ට කිලෝමීටර් තව විනාඩි 17ක් වෙනවා යන්න. හැබැයි යන්න මම වේගය පොඩ්ඩක් අඩු වෙනද කීයක් වෙයිද දන්නේ නැහැ බලමු. මං කලින් මේ පාරේ ආවේ තුම්මෝදර අපි කුමාරියල්ලේ මගේ යාළුවෙක් මං වැඩ කරන තැනින් ප්‍රසයින් වුණා. අපි කට්ටිය දැන් තමයි හමු වුණේ. ඊට පස්සේ ඔෆිස් එකේ කට්ටිය ඔක්කොම එතනට හම් වෙලා අපි නාලා කාලා බොන කට්ටිය බීලා හොඳ ආදල්ලක් ගත්තා එදා. එදා මං කොහොමද ටික පරක් වෙලාවේ මට එක්සෑම් එකක් තියලා අනිත් කට්ටියට කලින් ගිහිල්ලා මම යදිත් උයනවා. එහෙම අපි කොහොමත් මං හිතන්නේ 12ට විතර. අපි කොහොමත් එතනින් ආයේ එද්දි 6ට විතර. ඒ කියන්නේ පැය 6කට ආසන්න කාලයක් හිටියේ වතුරේ. එතෙන්දි මට මං අත්දැක්ක ලොකුම දෙයක් තිබ්බේ අර පොඩි වතුර වගේ જાතියක් එනවා. කොහොමද එකපාරක් වතුරට බහැලා ගොඩාවට පස්සේ උන් කනවා කෑමක්
ඔය කන්නේ මගේ පිටේ බිබිලි විතරයි තිබ්බේ කාලා. මගේ යාළුවන්ගෙත් එහෙම තමයි වෙලා තිබ්බේ. ගොඩක් කට්ටිය ඉන්න වතුරෙන් බහැලා හිටිය ඒ වෙලාවත් ගත කරගන්න. මාත් හරි සතුරෙන් හිටිය වෙලාවක් ඒක මොකද වතුර කියන්නේ මම ගොඩක් ආස කරන දෙයක්. වතුර වල යන්නේ මාත් ආසයි. අලු වගේ තමයි. මතක් කරන්න ඕනේ මම මේක ෂූට් කරන්නේ මගේ මොබයිල් ෆෝන් එකෙන්. ඒ හින්දා වල ලොකු ක්වොලිටියක් හම්බ වෙන්නේ නැත්නම් සමා වෙන්න ඕනේ. මම මට පුළුවන් උපරිම දේ කරන්න තමයි try කරන්නේ. මට තියෙන සම්පත් වලින්. ඒක මම මේක රෙකෝඩ් කරන්නේ මගේ ෆෝන් එකෙන් chest amount එකකින් තමයි මේක ෂූට් කරන්නේ. ඒ හින්දා අර මගේ බඩ වදින හින්දා කැමරා එක පොඩ්ඩක් ඉස්සෙනවා. එහෙම වුණාම පොඩ්ඩක් ඕගොල්ලන්ට අහසලා වැඩියෙන් බලන්න හම්බ වෙන්නේ. අපි වීඩියෝ එක ෂූට් කරලා ඉවරනාම පස්සේ මට හරි සතුටුයි මේ වීඩියෝ එකට. මොකද ඒකේ ලස්සනට පාරයි හසයි තියෙනවා. මම හරි ආසයි අහසේ ලස්සන බලන්න. එතකොට මම ඒකට කැමති වුණාට හැමෝම ඒකට කැමති නැතිව ඇති. මොකද ගොඩක් කට්ටිය කැමති ඉන්නේ පාර පේනවට හොඳට. මොකද මම හැබැයි ෂූට් කරන විදිහට මට නවත්ත ගන්න විදියක් නෑ. මොකද මගේ බඩින්ද කැමරා ඉස්සෙනවා. කැමරා එකේ ෆෝන් එක. ඒතර ෆෝන් එකේ ඉස්සෙන හින් තමයි ඒ ගන්නට එන්නේ. කැමරා එකක් ගත්ත කාලෙක ඒක නැති වෙයි කියලා මම අවුරුත් වෙනවා. මොකද එතකොට ඒක chest mount එකට යන්නේ. ඒතර මගේ බඩ වදින්නේ මේ ෆෝන් එකේ පහළ කොටසක් තියෙනවානේ. අන්න ඒක තමයි බඩට අහුවේ. අසනකාරය. මම මේ පාර හිතුව වැඩි කතා කරන්නේ නැතුව ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ ගමන පාර බලා ගන්න ඉඩ දෙන්න ඕන කියලා. මොකද මං කියවන එක අහන් ඉන්නව වඩා බලන් ඉන්න එක සනීපයි කියලා හිතනවා. ඒකෙන් මට අද හිතෙච්ච දෙයක් එච්චර ඒක ඉස්සරහට වෙනස් වෙනවා. ඒක මේ පාරවල් මටත් බය යන්න හිතුණා කියවන්න නැතුව කොට. කමෙන්ට් එකක් දාගෙන යන්නකො මේ පැත්තේ ජීවත් වෙන කට්ටිය, තුම්මෝදර පැත්තේ ජීවත් වෙන කට්ටිය, හැමදාම යන දිනපතා යන එන කට්ටිය සහ මේ තුම්මෝදර ගිහිල්ලා දෙන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන කොහොමද එන්නේ, කොහොමද යන්න තියෙන්නේ. මොකද මේ පාර අර අපි නුවරඑළිය යද්දි තියෙන පාරවල් හඳුනාගෙන වගේ එන්නේ වගේ පාරක් මේක. මොකද මට එහෙම පාරක් හම්බ වෙලා නැහැ මම මේක කලින් සැරේ යනකම්. ඒ පැත්තේ ජීවත් වෙන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද තුම්මෝදර නම හැදුනේ කියලා. මොකද ඒක ගැන වල අයිඩියා ගන්න නැහැ තරම. මම හිතන්නේ මේ තුම්මෝදර පැත්තට යන තියෙන්නේ වග පැත්තට හරහාද මන් දන්නේ නැහැ. පාලම් උඩ ඕටෙක් නොකරමු දැන් ඕටෙක් කරමුනේ.
මරතන දාවන තරගයක් තියෙනවා යාළුවනේ. මම හිතන්නේ අවුරුදු උත්සවයක්. ඔයගොල්ලන්ට බලා ගන්න හම්බ වෙලා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද අපි ආසන වීඩියෝ කරා. පොඩි ඔල්ලේ කොට්ටු. වතුර ගහන්න මට වතුර ගහන්න එපා. ඉතින් මෙයාන කරන්නේ. කන්නඩි ගානක් කොල්ලද මේ නා යාළුවෝ දෙන්නද කො හොඳට ඇතේලා යන්න. මේකේ පොඩි පාලම් වලට මාරි ආසයි. පොඩි පාරවල් වලට. ඔයගොල්ලෝ කොහොමද? මං අද ඇත්තටම මාතෘකාව මොකද සදන් ආවෙත් නැහැ කතා කරන්න. මට ඊයේ තරම් මාතෘකාවක් තිබෙත් නැහැ. මං ඔය හිතර තමයි කතා කරේ. එතකොට අද මට මාතෘකාවක් හදාගෙන යන්නත් බැරි වුණා. මොකද මට උදේ මම තමයි කියන්නේ ඊයේ රාත්‍රී අම්මා කිව්වේ අම්මට නෑදෑ ගෙදරක දානකයක් තියෙනවා ඒකට යන්න ඕන ගිහිල්ලා දාන්න කියලා. එතකොට මම හිතාගත්තා හරි අම්මා ඇවිල්ලා ගෙදරින් දාලා මං එහෙම මේ පාර රෙකෝඩ් කරන් යනවා කියලා. ඒ හින්දා මම මුකුත් ඔළුවට දාගත්තේ නැහැ කොහොමද කතා කරන්නේ මොනවා කතා කරන්නේ කියලා කිසි දෙයක්. ඒ හින්දා අද ඔහේ කියවිල්ල තමයි තියෙන්නේ. මං හිතන්නේ මේ පරිසරයේ තියෙන සනීපයක්ද කොහෙද හරි සීතලයි මට. මේ වෙලාවට අපි ගෙදර එම ගිහිල්ලා එළියට වැස්සොත් එහෙම සීතලක් දැනෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ සෑරණ ඉඳාගෙන උදේට හැරෙද්දි ගාඩි දාගෙන හැරෙන්නේ ෆෑන් එක කොච්චර ගාලා තිබ්බත්. ඒ තරම් පුදුම ප්‍රශ්නයක් තියෙන වෙදස්වල. දැන් මේ පැත්තන සීතලයි. මම දන්නේ මේ උදේ හින්දා හැම සීතලක් තියනවද කියලා. හැබැයි හරි සනීපයි ඇඟට. මේ වගේ පාරවලට මම හරි ආසයි අප්පා. අය වගේ මේ ගස් මැදින් වගේ තියෙද්දි අපිට කොළඹදී මේ වගේ එකක් ගන්න බෑනේ. පානරයට කොච්චර ආතල් එකේ බල්ලක් තියනවද කිය. මේ බාන එහා පැත්තේ තියෙන තනිකර රබර් වත්තා.
ඔයාලා මන්සරන්නාව ෆලෝ කරනවා නේද? දැක්කද මන්සරන්නා ලඩක් ගිහිල්ලා තියෙනවා. මගේ ඩ්‍රීම් ටුවර් එකක් එක ඉන්දියාවේ ලඩක් ටුවර් එක මනාලි පැතර යන්න තියෙන ඉන්දියාවේ ලස්සන පැත්තක් කාශ්මීරයත් එක්ක එකතු වෙච්ච මට ඒක යන්න හම්බුනොත් මම ඔයගොල්ලන්ට ඒත් වීඩියෝ වල දාන්න. යන්නේ නැති එකක් මොකද මම ඉස්සර ලඩක් ටුවර් එක බලලා තියෙන්නේ YouTube එකේ. ඉන්දියාවේ ඉන්න ව්ලොගර් කෙනෙක්ගේ channel එකක් තියෙනවා මට නම් මතක නැහැ. ශ්‍රීමන් කොටාරු හරි මොකක් කර නමක්. මම ඒ දැන් මුලින්ම මේ ඔය ලඩක් ටුවර් එක දැක්කේ. එයාගේ නම් ට්‍රෑම්ප් බයික් එකක් තියෙන්නේ. 1000cc මම හිතන්නේ. ඒක තමයි යාගේ ගොඩක්ම ටුවර් තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ තේරෙනවද මේ පොඩ නිකන් අර කන්දක් නගිනා වගේ ෆීලින් එකක්. මෙන්න මේ පාර තමයි මම කිව්වේ. පොඩි කන්දක් නගිනා වගේ ෆීලින් එකක් තියෙනවා. පාර නිකන් අපි හොරණ පාරේ යනවා වගේ. පාර හරි ලස්සනයි. මෙන්න මේ පාර තමයි මම ඔයාලට කිව්වේ. මං හරි ආස කරපු පාරක් මේක. ලස්සන අම්බෝටි එකක් තියෙනවා පොඩ්ඩක් එහා පැත්තට පොඩ්ඩක් භයානකයි වගේ. පොද හෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මං වගේ අර කඳු වල මංගු නවන්න කැමති කෙනෙක් නම් ලස්සන පාරක් මේක. චූටි දියේ පීලි තියෙනවා. දැන් නම් පොඩ ඔය වැටෙනවා. ඒ හින්දා වීඩියෝ එකේ කලර්ස් චේන්ජ් වෙනවා මට නම් තේරෙන්නේ නැහැ. මම මේ හරිය බයික් එකේ ගත්ත ෆොටෝස් වගේක් තියෙනවා. මම ඒක දාන්නම් ඔයගොල්ලන්ට. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ වටපිටාව. අපි තුම්මෝදරට ලං කරලා ඉන්නේ. මං මෙතනින් තුම්මෝදර ඉන්නේ. ලං කරලා නෑ තුම්මෝදර ඉන්නේ. තුම්මෝදරින් ඔයගොල්ලෝ කුමාරඩැලට යනවා නම් මෙතනින් තියෙනවා වමට පාරක්. මේ පාරේ හරවල පොඩ්ඩ දුරක් යද්දී කුමාරයල්ල. මෙන්න මේ හරිය කුමාරයල තමයි ගලාගෙන යන්නේ. මට ලොකුවට ඒ පැත්තට යන්න ලොකු වුණාවක් නැහැ.
මම මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා ඔයගොල්ලන්ට එනවා නම් එන විදිය මම කියලා තියෙනවා වීඩියෝ එකේ. එහෙම බලාගෙන එන්න ලොකු දෙයක් කරන්න නැහැ. ඔයගොල්ලන්ට එන්න තියෙන අවිස්සාවෙල්ල පාරේ. මේ පාරල් බලන් එනවා නම් අවිස්සාවෙල්ල පාරෙන් ඇවිල්ලා කළුවක් ගලින් දකුණට දාන්න. දකුණට දාලා කිලෝමීටර් 20ක් වගේ තියෙන්නේ මං හිතන්නේ. ඒ 20 එද්දී ඔයගොල්ලන්ට හම් වෙනවා තුම්මෝදර. තුම්මෝදර හන්දියෙන් වමට තියෙනවා පාරක්. ඒ පාරට දාන්න තමයි තියෙන්නේ. ඒක දාලත් කිලෝමීටර් 300ක් යද්දී කුමාරියල්ල හම්බ වෙනවා. මම පොඩ්ඩක් හරි මේ මට අමාරුයි පාරවල් වලට දුර කියන්න. මම දකුණට දාන්නම්. හරි මේ තියෙන කුමාරියල්ල. පෙන්තත් කුමාරියල්ල ගලාගෙන යන්නේ. තින්නවට පරිසරය එන්න අකුල්ල තවිල බලන්න. හරි අපි කුමාරියල්ල ආවා. දැන් ආයි හරවරන් ගෙදර යන්න තමයි තියෙන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට බලා ගන්න හම්බෙන්නේ නැති කුමාරයලට කොහොමද එන්නේ කියලා. අපි දැන් යන පාරත් රෙකෝඩ් කරගෙන ඔහොම දැන් කෙලින්ම ගෙදර තමයි යන්නේ. මොකද මට ක්ලාස් තියෙනවා තව ටිකකින්. තව පැයකින් වගේ. මං කියන්නේ ඇවිල්ලා බලන්න ඔයගොල්ලෝ මේ කොළඹට ඔයගොල්ලෝ කොළඹට ළඟ පාතනම් ඉන්නේ මම නම් කියන්නේ ඇවිල්ලා බලන්න. මොකද ලස්සන පාරවල් තියෙනවා, ලස්සන පැති තියෙනවා. අපි කොළඹ කොන්ක්‍රීට් වලම ඒ බිසි ලයිෆ් එකේ මිර වෙලා ඉන්නවට අමතරව පොඩ්ඩක් එන්න මේ ඇඟටත් හරි සනීපයි. දැන් උදේ 7:42යි. තාමත් ඇඟට සනීපයි මට. මං ජැකට් දාලා ඔක්කොම දාලා ඉන්නේ ඒත් සනීපයි. ඇවිල්ලා තියෙන කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. කොහොමද ඔයගොල්ලෝගේ ගමන ගැන? ඔයගොල්ලන්ට කොහොමද ඒක විඳින්න හම්බුනේ? ඔයගොල්ලෝ කොහොමද ඒක විඳින්නේ කියලා. එතකොට ඒක ලේසි වෙයි. කවදා හරි මෙතනට එන්න ප්ලෑන් කරන් ඉන්න කෙනෙක්ට එන්න. අනිත් පැත්තෙන් යන්න. මේ පැත්තෙන් යන්න. මේක ආපු පාර නෙමෙයි. අපි වෙන පාරකින් යන්නේ. මමත් පළවෙනි වතාවට යන්නේ. Google Map එකේ තියෙනවා ඒක බලාගෙන. පියන් ඒ පාර කොහොමද කියලා බලන්න. මාරලස්සයි. මේ පාරවල මෙහෙම ඇත්ත මතක් වෙන්නේ මං කලින් බයික් ක්ලබ් එකක හිටියා. අපි එකෙන් ගියා පොත් බෙදා දෙන වැඩ අපි කරා. එතකොට අපි ඒකට අපේ බයික් යනවා 20 30 එක එක ජාතියේ බයික්.
මං කලින් කිව්වේ මං එක බයික් පෙදලා තියෙනවා කියලා ඒ කට්ටියත් එක්කලා එතනින් කොහොමද කොත් ගහලා තිබ්බා ෂෝක් අපි පල්ලේ පාර ये बकमा लगती रहती हूँ ඒ අමන් කීක හිටියේ අපි ගිය පොත් බෙදා දීමේ වැඩ ගැනනේ අපි බයික් වලින් යනවා අපි ඉස්සල්ලාම කරන්නේ එකතු කරනවා පොත් එකතු කරනවා දෙන්න ඒ ගොඩක් ළමයි සමහර ළමයි අපි එක තැනකට ගිහිල්ලා ඩොනේට් කරා ඩෙස්ක්ටොප් අප්පා කන්ද උත්තේ මරු පාර හැබැයිනේ ඇත්තටම කන්දන්න ගෙනවලු කොහෙන් මතේ දන්නේ පාර නම් හරි ලස්සනයි මම දන්නේ මොකද මේ පාර කියලා හැබැයි හරි ලස්සනයි මාර සමීපයි අප්පැන්කට වයනට පොඩක් යන්න තියලයක් ඒකට තමයි ලස්සනට පරිසරය බලා ගන්න පුළුවන් මේ පාරේ හැමදාම යන කට්ටියත් ඇති මට මේක මැජික් වගේ වුණාට හැබැයි මං වගේ ගෙදරට වෙලා ඉන්න මිනිස්සෙක්ට මේක ලස්සනයි මොකද කලින් මං ට්‍රැවල් කරා කලින් මම බයික් එකේ ගොඩක් දුර ගිහිල්ලා තියෙනවා ලංකාව වටේ ගියා 2019 කිලෝමීටර් 1300 ගණක් තිබ්බා මං හිතන්නේ ටුවර් එකටම එහෙම ඇවිදලා තියෙනවා කලින් දඹුවර මේක අදම යෙව්වේම රමක් සරහන් දඹුවර ෂා ලස්සන පැත්ත දැන් නම් පොඩ අපව වැඩිගෙන එන්නේ හැබැයි තාම මෙහෙ සීතලයි අද ක්ලාස් එකට ෆිසිකල් යන්න වෙන්නේ මට පේන ඔන්ලයින් තමයි ජොයින් වෙන්න වෙන්නේ මොකද මට තව විනාඩි 40ක් වගේ දෙන්නේ ක්ලාස් පටන් ගන්න හලෝ ඔයාලට වීඩියෝ මැද්දේ මම ඔයාලට හලෝ හලෝ ගන්නවා හේ මොකද පාරේ බල්ලොත් එක්ක හලෝ හලෝ කී තමයි යන්නේ ෂා මේ පාර ලස්සනයි Oh.
යතුරුපැදි අනතුරු බහුලයි කියන්නේ මේ කවුද දන්නේ මේක රේස් යන ඔයගොල්ලෝ පේනවද දන්නේ වටේම කඳු තියෙන්නේ කඳු ටික මැද්දෙන් තමයි පාර තියෙන්නේ උඩ මම ඕවර්ටේක් කරගම් පාර ලස්සනට බලන්න ඕනේ නේද අපි මේ වගේ ලස්සන පාරවල ගිහිල්ලා බලමු. එතකොට අපිට කලෙක්ෂන් එකක් හදලා දාලා තියන්න පුළුවන්. ලස්සන පාරවල් කොහොමද කියලා. එතකොට සමහර ලංකාවේ නැති වව්. ලංකාවේ නැති කෙනෙක්ට ආයි ලංකාවට ආපු වෙලාවක යන්න වගේ මාර ලස්සනයි යන්නකෝ. මාර කූල් පැත්තක්. වව්. මේ පැත්තේ දියල්ලක් යනවා. මම හිතන කැලේ වගේ මේ පැත්තේ රබර් ෂා මට එන්න කියලා 20යි ගියේ දැන් 32ක් විතර තියෙනවා යන්න කවන්නේ මම ඉතින් ලස්සනයිනේ අපි ඒක බලාගෙන යමු ලස්සන වංගුවකට මාත් ආසයි වංගුව ගන්න හැබැයි වාහනයක් එන්නේ නැත්තම් මට හිතෙන්නේ මම මේ කන්දක් වටේ යනවා කියලා තව පොට්ටෙන් අඹ ගෙඩිය වැටෙන්නේ ඔළුවට මේ බයික් වල ඇවිත් අම්මා හරි මට හිතුණා පාර මට තේරුණා මේ පැත්තේ ඇවිල්ලා තියෙනවා ඔව් මම මේ පැත්තේ ඇවිල්ලා තියෙනවා අපි එකපාරක් ආවා මේ පැත්තේ පේන් බෝල් කම්පිටිෂන් එකක් ඒ කියන්නේ මම කලින් වැඩ කරපු ආයතනෙන් ඩිපාර්ට්මන්ට් අතර හදලා තිබ්බා පේන් බෝල් මැච් එකක් ඔයගොල්ලෝ පේන් බෝල් දන්නව නැතිනේ අර තුවක් මොකද එයා රයිෆල් එකකට තීන්ත බෝල දාලා තියාගෙන දෙපැත්තට විදිලා අන්නේ මැච් එකට ආවා මම හිතන්නේ ඒකට තමයි මේ වගේ පාරක තමයි මට අතන හන්දිය දැක්කම මට මතක් වුණා මේ වගේ පාරක ආවා කියලා
අර කන්ද එහා පැත්තේ මම දන්නේ මම පිනවන වා දන්නේ පේන්නේ වීඩියෝ කරන් බලන මොනවද වෙන්නේ පොඩ්ඩ අවුල් වැටෙන්නේ පොඩ්ඩ ආයේ රස්නේ වේගන එනවා ගමන් තියෙන්නේ හරි කොහෙද මේ ඉන්නේ ඉහළ ගෝපේ පාදුක්ක මම යන ලස්සන පාරවල් ටික ඉවරයි දැන් ආයෙ නෝමල් පාරට වැටලා තියෙන්නේ ඔව් නෝමල් පාරට වැටලා තියෙන්නේ හයි ලෙවල් එකේ ඉන්නේ එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටපු කට්ටියට මම හිතනවා ලස්සන පාරක් දකින්න ඇති කියලා ඔයගොල්ලෝ දැකලා නැති පාරක් වෙන්නත් පුළුවන් දැකලා තියෙන පාරක් වෙන්නත් පුළුවන් හැමදාම දකින්න කියන පාර වෙන්නත් පුළුවන් හැබැයි මම හිතනවා හැමෝටම මේක හොඳ තැනක් වෙයි කියලා පුළුවන් වෙලාවක ලංකාවේ ඉන්න කට්ටිය පුළුවන් වෙලාවක ගිහිල්ලා බලන්න ලංකාවේ නැති කට්ටිය ලංකාවට ආපු වෙලාවක ගිහිල්ලා බලන්න ලස්සන පාරක් ලස්සන පැත්තක් හොඳ වතුර ටිකක් යනවා හරි සීතලයි වතුර ඒ ටිකත් එක්ක ගිහිල්ලා බලන්න තුම්මෝදරට ගිහිල්ලා බලන්න කුමාරයල්ල ගිහිල්ලා බලන්න ඒ පාරේ ගිහිල්ලා බලන්න හරි එහෙනම් මෙතන නම් මං ගෙදර යන පාර තමයි තියෙන්නේ මම මේක කොහොමද යනකම් මම රෙකෝඩ් කරන් යනවා මොකද පාරේදී මොන වගේ දෙයක් වෙයිද දන්නේ නැති හින්දා එහෙනම් බලන් හිටපු කට්ටියට thank you එහෙනම් අපි ආයි දවසක ආයි මේ වගේ ලස්සන පාරකින් නැත්තම් මගේ ඩේලි ලයිෆ් එකේ මම බොරු කියන කතා ටිකක් අහන්න කැමති කට්ටිය සිට් වෙමු එහෙනම් ජය